ලාංකනින් මෙල්බන් YouTube channel එකට ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද ඇවිල්ලා ඊස්ටර් මන්ඩේ. ඒ කියන්නේ පාස්කු ඉරිදාට පස්සේ සඳුදා. ඉතින් අද මෙහි රජයේ නිවාඩුවක්. ඉතින් ඒ නිසා ස්ලයිඩ් ගෙදර ඉන්නවා. ඉතින් අපි කල්පනා කරා ස්ලයිවි අම්මයි නංගි මායි ඔක්කොමලා ගෙදර ඉන්න නිසා අද කොහේ හරි යන් කියලා. ඉතින් අද ඔන්න day in my life වගේ vlog එකක් අරගෙන එන්නේ. ඉතින් මේ අපේ ගෙදර ඉඳන් පැය භාගයක වගේ දුරින් ලස්සන flower festival එකක් වගේ මල් වවපු ලොකේෂන් එකක් තියෙනවා. ඉතින් අපි හිතුවා එතනට ගිහිල්ලා බලන්න. ඉතින් උදේවරුේ නම් වහිනවා. ඒ වුණාට අපිට වෙන යන්න දවසක් නැති නිසා අපි හිතුවා අද තමයි යන්න වෙන්නේ කියලා. බලමු weather එකේ තියෙන weather forecast එකේ 10 පහ වුණාම ටිකක් අවුව එනවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හොඳ weather එකක් වෙයි කියලා. ඉතින් දැන් නම් ටිකක් චුරුචුරු ගාලා වහිනවා. ඉතින් පැංචාවත් අන්දලා පල්ලෙහාට ස්ලයි අරන් ගියා. දැන් කට්ටිය ලෑස්ති වෙනවා මං හිතන්නේ. ඉතින් මම පැංචාවත් පෙන්නන්නම්. මම ඇඳ මෙන්න මේ වගේ නිකන් කවරවල් එකක් වගේ එකක්. ඉතින් මේ වගේම ඇඳුමක් පැංචටත් තියෙනවා. ඉතින් මම ඒක යාට ඇඳුවා. ඉතින් මටයි යාටයි ට්වින්ස් වගේ යන්න පුළුවන් ෂොක්. ඉතින් කට්ටියටම ලෑස්ති වෙන්න කිව්වා. ඉතින් උදේවරුේ ටක් ගාලා ගිහිල්ලා එනවා. ඊට පස්සේ හවස් වරුවේ ගෙදර ඉන්නවා. ඉතින් මේ සතියේ අම්මත් ඉන්නවා නංගිත් ඉන්න නිසා එක එක දේවල් කරනවා. ඉතින් ඒ නිසා තමයි අද අපි මේ ට්‍රිප් එක යන්න හිතුවේ. හරි. ඉතින් එකතු වෙලා ඉන්න මම එතනට ගිහිල්ලා විස්තරත් කියන්නම්. පල්ලෙහාට යන් දැන් මම චූටි පැංචාව පෙන්නන්නම්. යන් චූටි පැංචාට ටිකක් සනීප නැහැ. පොඩ්ඩක් හොටු ගතියයි. දතුත් එනවා. ඉතින් පොඩ්ඩක් අමාරුයි මම උදේ පැන්ඩෝල් ටිකක් දුන්නා මොකද ඇඟ රස්නේ හින්දා. බලමු ගිහිල්ලා. කෝ හලෝ කෝ වෙන්නන ආගි කිට්ටක. අම්මා වගේම ඇඳලා එකක් ඩෙනිම් එකක් ඇඳලා සුදු ටී-ෂර්ට් එකක් ඇඳලා හායි. චුට්ටක් සනීප නැනේ අපි යා. ඉන්න අම්ම ගන්න. ඔව්. 1 2 3 ඉනා නේද ඒකට? එයා ගණන් කරනවා 1 2 3 4 5 6 7 8 9 10 9 10 ලස්සනයි ඔය දෙන්න. 1 2 3 4 5 6 7 9 10 යා 1 2 3 4 5 6 7 ඔන්න අපි දැන් යන්න පිටත් වුණා. අම්මී නංගි පැංචා පිටිපස්සේ ඉන්නවා. නංගිට කියනවා පැංචා පෙන්නන්න කියලා. දඟල ඉන්නවා. හලෝ හලෝ දොයිය ගන්න හිනාවේ ඉන්නවා. හරි ඔන්න අපි ආවා. ඉතින් අපි ආවේ කබ්ලූම් කියලා ෆෙස්ටිවල් එකකට. ඔයගලන්ට මතක ඇති මම ඉස්සර vlog කරා ටියුලිප් ෆෙස්ටිවල් එකක්. ඉතින් ඒ ටියුලිප් ෆෙස්ටිවල් එක තියෙන තැනම ඒගොල්ලෝ ටියුලිප් නැති කාලෙට නෝමල් මල් වවනවා. ඉතින් ඒ ෆෙස්ටිවල් එක තමයි තියෙන්නේ. ඉතින් පැංච කාරකෙන් ඉදී දැන් ඇහැරෙයි. මොකද එයා සයිකල් එකක් කරා. ඉතින් අපි දැන් බඩ් ටික එළියට ගන්නවා. හරි. ඉතින් පැංචා ගත්තට පස්සේ ඔයගලන්ට පෙන්නන්න. ඉතින් අපි අද ගෙනාවේ අපේ ලොකු ප්‍රෑම් එක. මොකද මල් අස්සේ ගාඩන් එකේ යන්න ඕන නිසා මේකේ වීල්ස් ලොකුයි. ඔන්න අම්මත් ඉන්නවා. තාම දොයි. එන. හලෝ. නැගිට්ටද? හලෝ. යන්න මල් බලන්න. යා. ෆොටෝස් ගන්න ඔයාලට වද දෙන්න යන්නේ. යා. ඕ යා. ඔන්න නැගිට්ටා. හරි ඔන්න අපි ආවා. ඉතින් මල් වවලා තියනවා ලස්සනට.
හලෝ ඉතින් කොහමද පොඩි වැහි පොදයක් තියෙනවා ඉතින් අපිට අග්ගාලා යනවා මං තොප්පිය දාම මෙයා ෆ්‍රේම් එකට දාන්න වැහෙන්නේ නැත්තම් තෙමෙනවා ඉන්න මෙයා දාන්න ෆ්‍රේම් එකට වහිනවා පොඩ්ඩක් ඔව් sunflowers කො ඉන්නවද හරි ඉන්න යා යනවා අපේ මිස්ටර් බනි වටපිට බල බල sunflowers තියෙනවා ඔව් ෂෝයිද දැන් නම් වහිනවනේ ඔව් ඔන්න අපි ගෙදර ආවා. පැංචාගේ නැප් ටයිම් එක දැන්. කෝ අපිට අග්ගාලා ඇඳුම් මාරු කරලා ඉතින් පැංචට කිරි දීලා නිදි කරවනවා. අපි එතනදී පැංචට එක එකව කෑවා. චිකන් කැව්වා, යෝගට් කැව්වා. එහෙනම් ලන්ච් එක ඕකේ. දැන් මං කිරි ටිකක් දීලා නිදි කරවනවා. ඉතින් ඇඳුම් මාරු කරලා ඒ ටික කළා ඊට පස්සේ එකතු වෙන්න. බයි කියන්. බයි බයි. හලෝ ඔන්න ඉතින් පැංචාව අපි මම නිදි කෙරෙව්වා. හොඳටම නිදිමතේ හිටියේ. ඉතින් එයා හොඳට කිරි බීලා නිදාගත්තා. ඉතින් අපි දැන් දවල්ට කන්න යන්නේ. ඉතින් අලුතෙන් මොනවත් තිව්වේ නැහැ. ඊයේ සන්ඩේ ඉතුරු වෙච්ච තමයි ඔක්කොම බෙදාගන්නේ. මං ස්ලයිඩ් හෙට යනිදටයි වැඩට අරන් යන කැම පැක්ස් දෙකකුත් හදාගත්තා. ඉන්නම ඔයගලන්ට පෙන්නන්නම්. හරි ඉතින් ඊස්ටර් vlog එක බලපු අය දන්නවා මොනවද කෑම කියලා. ඉතින් අපි බත් දෙකක් බෙදුවා. තව මෝජු නම් ඉතුරුත් වෙලා තියෙනවා. කෑම පැක්ස් තියෙනවා, සැලඩ් තියෙනවා. ඉතින් අන්න අම්මා අතට කනවා. නංගිත් ඉන්නවා. ඉතින් ඔන්න අපි දැන් කන්න යන්නේ. හලෝ අපි තුන්දෙනා ඉන්නවා චූටි පැංචා එක්ක සෙල්ලම් කර කර
ඉතින් නංගි ගියා මොකද පෝල් ස්ටුඩියෝ එකකට පෝල් ඩාන්සින් කරන්න. එයා ඉතින් කොහෙ ගියත් කොහොම හරි ගිහිල්ලා ඒක ප්‍රැක්ටිස් කරනවා. සතියකට ආවත් ඒක නවත්තන්නේ නැහැ. අම්මා උඩ මං හිතන්නේ හවස පොඩි ඇලර්ට් එකක් දැම්මා. ඉතින් චුට්ටක් නැප් එකක් දාලා ඉන්නවා ඇති. ඉතින් අපි මාරුවෙන් මාරුවට පැංචා එක්ක හිටියා. ස්ලයි පැයක් විතර පැංචා එක්ක ප්ලේ පෙන් එකේ සෙල්ලම් කරා. ඊට පස්සේ මම එයත් එක්ක සෙල්ලම් කරා. දැන් අපි දෙන්නම ඉන්නවා මැට් එක ළඟට වෙලා. ඉතින් දැන් වෙලාව 6යි. ඉතින් තව චුට්ටකින් පැංචාගේ නයිට් ටයිම් රුටීන් එක පටන් ගන්න ඕනේ. ඉතින් ඔහොම තමයි අද දවස ගෙවුනේ. ඔව් පේනවනේ මගේ ඇඟේමයි. අයියෝ. එන්න බයි කියන්න. හරි. ඉතින් මං හිතුවා මේ අද දවසේ vlog එක ඉවර කරන්න. මේ ඉන්නේ අපි චූටි ඊස්ට් බනි පැටියා. කන් දෙකක් දාලා චූටි හා පැටියෙක් වගේ ඔයා. මේ වාගේ බර්ත් එක දැන් ළඟයි. උඩ හිතා ගන්න බෑ අවුරුද්දක් වෙනවා කියලා. ගිය අවුරුද්දේ මේ කාලේ වෙද්දි. ඔව්. ගිය අවුරුද්දේ මේ කාලේ වෙද්දි. ඔයා කතා කරලා ඉවර කරන්න. ඔව්. 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 ගිය අවුරුද්දේ මේ කාලේ වෙද්දි ඔයා අම්මිගේ බණ්ඩියේ. හිතා ගන්න බෑ මෙච්චර ලොකු උනේ කොහොමද කියලා ඔයා. මෙච්චර ලොකු උනේ කොහොමද? හරි ඉතින් මං හිතුවා vlog එක මෙතනින් ඉවර කරන්න. එහෙනම් තවත් vlog එකකින් හම්බෙන්නම්. ඉස්සරහට ටිකක් busy. දැන් මේ සතියේ party planning තියෙන්නේ. මම try එකක් දෙන්නම් තව එක vlog එකක් අරන් එන්න. ඊට පස්සේ birthday party එකේ vlog එක අරන් එන්නම්. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. තාත්තගේ පුතාගේ දාංගලේ. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. bye. bye. bye කියන්න. Bye.